ඉතින් කොහොමද? ඔයාලා හැමෝම හොඳින් කියලා හිතනවා. ඉතින් අද මම අරන් ආවේ වෙනස්ම දෙයක් ගැන. අපේ තාත්තා මට ගෙනත් දුන්නා මෙන්න මේ වැල. ඔයාලා දන්නවද මේ මොකක්ද කියලා? මේ වැල එක එක පළාත්වල විවිධ නම් වලින් හඳුන්වනවා. උඩහළු, ඒ වගේම දැල්බඩු, හැබැයි ගොඩාක් අය දන්නේ පඩවැල් කියන නමෙන්. ඉතින් මේක වැල්තොඩම් කුලයට අයත් ශාකයක්. මේකේ ගෙඩි අර පැෂන් ෆෘට් ගෙඩි වගේ ඊතරම් ලොකු නැහැ. මේක දන්න අය දන්නවා හරිම චූටි පැෂන් ෆෘට් වගේ තමයි මේ ගෙඩියේ ඇතුළත. ඉතින් ඔන්න කොළ ටික මම හිතුවා තම්බලා බොන්න. මේක වටිනා ඖෂධයක්. ඉතින් ඇයි මේක තම්බලා බොන්නේ කියලා ඔයාලා දන්නවද? මේක දියවැඩියාවට මුත්‍රා ආසාදන වලට ගොඩාක් හොඳයි. ඉතින් අද ඒ හින්දා මම මේක තම්බලා බොන්න හිතුවා. වෙනදට නම් මේ කොළ ටික රස්සට ඇඹුලක් විදිහට මම උයලා ගන්නවා. ඒ වගේම වාත රෝගවලට, දණිස් අමාරු වලට, ආතරයිටිස් රෝගවලට වගේ තවන්නත් මේ ශාකය යොදා ගන්නවා. ඔන්න ඉතින් කලින් මං වේලන්න තියාගත්ත ටික දැන් හොඳටම වේලිලා. ඒ ටික පෙහයකින් කපාගෙන බෝතලයකට දාගන්නත් ඕනේ. තව දෙයක් තමයි මේක ගොඩක් අර්ශස් අමාරු වලට හොඳයි. මම කියනවට ඔයාලා මේක එහෙම අමාරුවක් තියෙනවා නම් තම්බලා බීලා බලන්න. ඒ තරම් එක දවසින් ප්‍රතිඵල ලැබෙන විශ්මිත ඖෂධයක් කියලා මම කියන්න කැමතියි. ඒ තරම් මේක ගොඩාක් හොඳයි. ඔන්න ඉතින් මම මේ වේලගත්ත වැල් ටික මෙන්න මේ විදිහට චූටියට කපාගෙන තව චුට්ටක් වේලෙන්න තිබ්බා. මොකද මේක බෝතලයකට දානවා නම් ඒක හොඳටම වේලිලා තියෙන්න ඕනේ. හැබැයි මේක වේලා ගන්න ඕනෙත් මද පවනේ. ඒ කියන්නේ තද අවුවේ මේක වේලා ගන්න එපා. එහෙම වුණොත් මට හිතෙනවා මේක ඖෂධයක් විදිහට භාවිතා කරන්න බැරි වෙයි කියලා. මොකද තද අවුවේ වේලා ගත්තොත් ඒකේ තියෙන ඖෂධීය ගුණය විනාශ වෙන්න ඉඩ තියෙනවා. ඔන්න ඉතින් රස පදමට මේක තැම්බිලා තියෙන්නේ. මේක හරි ලස්සන පාටක්. අර තේ වෙනුවට මේක අපිට බොන්න පුළුවන්. හවසකට එහෙම තේ වෙනුවට මේක බොන්න පුළුවන්. කිසිම රසක් නැහැ. කිසිම රසක් නැහැ. ඕන කෙනෙකුට බොන්න පුළුවන් හොඳ දෙයක්. ඒ නිසා මේ ඖෂධය ඔයාලගේ ගෙදර තියෙනවා නම් අනිවාර්යෙන් ඒ ශාකය ආරක්ෂා කරගන්න දෙපාරක් හිතන්න එපා. අදට ගිහින් එන්නම්. ආයෙත් ළඟදීම හමු වෙමු.